පල්ලිය මතු කරා ගිය ඉරිදා ඔබතුමාලා ඔය කිව්ව ෆයිල් ඔය 19 ගානේ ඉස්සෙල්ලාම මතු කරලා ගත්ත ෆයිල් එක තමයි පාස්කු ප්‍රහාරය කියන එක. ඒ සම්බන්ධයෙන් නිකන් අප්‍රසාදයක් තියෙන හැඟීමක් තමයි කාදිනන්නාසේ ප්‍රකාශ කරමින් කිව්වේ මේක මන්දගාමී විදිහට පරීක්ෂණ පැවැත්වෙනවා වගේ අදහසක්. උන්වහන්සේ කිව්වා මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග පිළිවෙලට කෙරෙන්නේ නැත්නම් කලින් ගමනම යනවා නම් පාරට බහිනවා වගේ කතාවක්. දැන් පාස්කු ප්‍රහාරයේ ඊළඟ සමරුමට ළඟයි මම දැක්කා විද්‍යා තාක්ෂණ ඇමතිවරයා කියලා තියෙනවා ඔහුත් පාරට බහින්න ලෑස්ති කියලා මේ උද්ඝෝෂණයක් සිදු වෙනවා නම් ඒ කටයුතු සම්බන්ධයෙන්. එතකොට මොකද්ද මේකේ තියෙන ප්‍රෝග්‍රස් එක? අනිත් එක අපි දන්නවා මොනවා හරි අප්ඩේට් එකක් එනවා නම් පල්ලියකට බොහොම සංවේදී මොනවා හරි රජයේ එකඟතාවක් තියෙනවද? ඒ අනුව මොනවා හරි මේ මාසය තුළත හෙළිදරව් කිරීමක් කරන්න සූදානම්ද? මේ පරීක්ෂණ කටයුතු වල ප්‍රෝග්‍රස් එක කොහොමද? කාදිනතුමාගේ ප්‍රකාශය කිසිම ආකාරයක නෙගටිව් හැටියට ගන්න සූදානම් නැහැ. ඇත්ත. ඒ කියන්නේ ඕනෑම ප්‍රශ්නයකදී ඒ ප්‍රශ්නයේ ඍජු වින්දිතයන් බවට පත් වෙන අයට ඒ පිළිබඳව සාමාන්‍ය අයට සාමාන්‍ය සමාජයට වඩා කම්පනයක් තියෙනවා. ඒක පිළිගන්නට ඕනේ. ආධිනතුමාට ඒ කතෝලික ක්‍රිස්තියානි භක්තිකයන් ඝාතනය වීම සම්බන්ධයෙන් උන්ට වෙච්ච හානි සම්බන්ධයෙන් ඒ තිබෙන හැඟීම හරිම සාධාරණයි. ඒ වගේම රජයක් හැටියට අපිට ඒ ගැන වගකීමක් තියෙනවා. අපි ඒ කටයුතු කරගෙන යනවා. මම හිතනවා පරීක්ෂණ වල ප්‍රගතිය කියනවට වඩා ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු දුරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වෙනකොට ගමන් කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒක අදාළ කරන විදිහේ නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට ඔබට බලා ගන්න පුළුවන්කම ලැබෙවි. මතක තියාගන්න අපි ආණ්ඩුව බාරගත්තේ මේ ප්‍රහාරයන් සිද්ධ වෙලා සාක්ෂි බොහොම හොඳට පේන්න තිබිලා වරදකරුවන් හඳුනා ගැනීමට බොහොම පහසු පරිසරයක නොවේ. ඝාතකයන්ම මේ සිදුවීම උපයෝගී කරගෙන රාජ්‍ය බලය ලබාගෙන මේ සාක්ෂි වසන් කරපු තත්ත්වයක් ඇතුළත. ඒ වගේම මේ සාක්ෂි පිළිබඳව විමර්ශනය කරමින් හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පුද්ගලයා මේක විසඥ භාවයක් තියෙන අය CC එකට විසිරවල තිබෙන තත්ත්වයක් ඇතුළේ. හරි. එවැනි තත්ත්වයක් තුළ ආණ්ඩුවක් හැටියට පහුගිය මාස 4ේදී මේ පරීක්ෂණ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අත්කර තියෙන ප්‍රගතිය සම්බන්ධයෙන් අපි යම් සෑහීමකටපත් වෙනවා. නමුත් තව විශ්වාසගත උත්යන් කීපයක් තියෙනවා. ඉතින් ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ විදිහට කරගෙන යනවා කියන එක මට කියන්න පුළුවන්.